මිරිස්ස වෙහෙරගල්ල සමුද්‍රගිරි විහාරය ගැන තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. දකුණු පළාතේ බෙන්තර ඉඳලා තංගාල දක්වා විශාලතම ඉඩම් හිමි සිටුවරයෙක් වුණු කරාව වංශික ඇන්දිරිස් මහතා තමයි මෙම විහාරය සාදා තිබෙන්නේ. ඉතින් මේ වෙහෙරගල්ල විහාරයට විශේෂ අවධානයක් යොමු වෙන්නේ මෙහි තියෙන පැරණි සිතුවම් නිසා. ඉතින් එන්නකො මාත් එක්ක මේ සිතුවම් මොනවද කියලා බලන්න. නුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායේ ආభాෂය ලැබුණු දකුණු පළාතට ආවේනික සංස්කෘතික ලක්ෂණ අනුව තමයි මේ සිතුවම් නිර්මාණය කරලා තියෙන්නේ. කන්ද උඩරට විහාරයන්හි ප්‍රචලිතව පැවතුණු ප්‍රධාන පිළිම වහන්සේ සමග මකර තොරණ යෙදීම පහතරට පිළිමගේ ප්‍රධාන බුදුමැදුරෙහි දොරටුවේද දකින්න පුළුවන්. විහාරයේ සිතුවම් ලෙස දිව්‍ය විමාන දේවාරාධනාවේ සිට පිරිනිවන දක්වා බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවන් සිතුවම් කරලා තියෙනවා. මෙම සියලුම බිතු සිතුවම් වල රූපයන්හි රේඛා හසුරුවා ඇති කුසලතාවය වෙනත් විහාර සිතුවම් වල දැකීමට පවා දුර්ලභයි. පහතරට සිතුවම්හි පෘතුගීසි හා ලන්දේසී බලපෑම පැහැදිලිවම දැක ගන්න පුළුවන්. මුල් විහාරගේ චිත්‍රන්ති සිත්තරා ගැන කරුණු හෙළි නොවෙතත් පවිත්‍ර වූ සමහර චිත්‍රයන්හි නැවත සායම් මාලේප කිරීම ගරාඩුවේ සන්දාන ඇකතිගේ එදෝ සිත්තරා විසින් කළ බව පුස්කොළ පොත්වල සඳහන් වෙනවා. ඉතින් මේ වෙහෙරගල්ල විහාරයේ සිතුවම් ගැන තව විස්තර ගොඩක් තියෙනවා. මම තව වීඩියෝ එකකින් ඒ විස්තර ගැනත් අරගෙන එන්නම්. එහෙනම් අතට ගිහින් එන්නම්. මේ ආදරණීයන්ගේ සිත් බැඳි කලාව තරුවාට.